බුදුහාමුදුරුවෝ දේශනාවකට වදාලා සිතක් පහළ වෙනකොට අරමුණක් එනකොට මේ අරමුණ තුල හටගන්නේ දෙයක් වේදනාව. භාවනා කරනකොට භාවනාවේ දියුණුව මනින්නත් වේදනාව ගැන පරිණත වීමක් ධර්මානුකූලව ඉගෙන ගැනීමක් අත්‍යවශ්‍ය වෙනවා. මේ වේදනාව සිත තුල හටගන්නේ චෛතසික ස්වરૂපයක්. ධම්ම. හැබැයි අනිකුත් සියලුම ධම්ම වලට වැඩිය මේ වේදනා කියන ධම්මය සුවිශේෂී භාවයක් ගන්න. මොකද මේ වේදනාව මත තමයි සංසාරයේ පැවතීම හා සංසාර විමුක්තියේ පැවතීම රඳාපවතී. මේ වේදනාව තමයි මේ සත්ත්ව පුජ්‍යල නිර්මාණයේ මූලික ස්වરૂපයක් ගන්න. එන සංසාරගත සෑම කෙනෙකුටම ප්‍රබලව දැනෙන ධම්මයක් තමයි වේදනාව. අනිකුත් සිතවිලි වලට වැඩිය සුවිශේෂී භාවයක් වේදනාවට හිමි වෙනවා. අපි වේදනාවේ තියෙන ස්වરૂප ගැන ඉගෙන ගත යුතුයි. අපිට වේදනාව හටගන්න අවස්ථා කොච්චර තියෙද? අපිට වේදනාව හටගන්න අවස්ථා තියෙනවා 6ක්. එතකොට මොනවද හේතුඵල ධර්මයේදී විස්තර කරන ස්පර්ශයෙන් හටගන්න වේදනාවල 6 ආකාරය. ඒ 6 ආකාරය නම් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. චක්කු සම්පස්සජා වේදනා. ඔන්න පළවෙනි එක. චක්කායතනය තුල හටගත්ත වේදනාව. සෝතායතනෙන් හටගත්ත වේදනාව හඳුන්වනවා සෝත සම්පස්සජා වේදනා. කනට සද්දයක් ඇහිීම හේතුවෙන් හටගත්ත වේදනාවක් මේ. ඒ වගේම නාසය ගන්ධ සුවඳ හේතුවෙන් ගදන වේදනාව ගාන සම්පස්සජා වේදනා. ඒ වගේම දිව දිවා විඥානයේ එක්ක දිවට අරමුණක් ඇවිදilla හදන වේදනාව දිව සම්පස්සජා වේදනා. එතකොට කායායතනයේ හදන වේදනාව කාය සම්පස්සජා වේදනා. ඒකින්ද මේ අපේ ඔය සතිපට්ඨාන භාවනාවේ කාය සම්පස්සජා වේදනා තමයි ඔය අපි ධාතු ගුණ කියලා පැහැදිලි කරන්නේ. කයෙන් ඇති වෙන සංඥා වේදනා. කාය සම්පස්සජා වේදනා. ඒ වගේම තව වේදනා වර්ගයක් තියෙනවා මනෝ සම්පස්සජා වේදනා. මනසට එන අරමුණකින් ඒකේ ස්පර්ශයේ හේතුවෙන් හටගත්ත වේදනා. ඒක මනෝ සම්පස්සජා වේදනා. මේ ටික තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන වේදනා. ඒක පරියායකින්. පරියාය කියන්නේ පැහැදිලි කරන ක්‍රමයක්. ඔන්න මුල්ම වෙදීම. එච්චර තමයි මේ පටිච්චසමුපාදයේදී බෙදලා තියෙන ක්‍රමය. 6කට බෙදලා තියෙන වේදනාව. නමුත් ධර්මානුකූලව මේ 6ට තව දේවල් ඉගෙන ගන්න ඕන නැත්නම් ලොකු පැටලෙවිලි ටිකක් තියෙනවා. එහෙනම් වේදනා 6ක් ගැන කියනවා. නමුත් මේ වේදනාවේ ස්වરૂප 3ක් තියෙනවා කියලා ධර්මයේ හැම විටම විස්තර කරනවා. මොනවද? ඒ අපි දන්න අපි විඳින මේ ස්වરૂප තුනෙන් දෙකක් අපිට ප්‍රකටයි, එකක් අප්‍රකටයි. හැම මිනිසයාටම ප්‍රකට හඳුන ගන්න පුළුවන් වේදනා වර්ග දෙකක්, ස්වરૂප දෙකක් තියෙනවා. එක තමයි සුඛ වේදනාව, අනික දුක්ඛ වේදනාව. අප්‍රකට වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. ඒතර වේදනාවේ ස්වરૂප තුනයි. මේකේ මිනිසෙක් කියලා ඉපදුනාම ඇති සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි අවබෝධ කරගන්න. මේ දෙක ඕනම මිනිසෙකුට පොඩි ළමයෙකුට පවා තේරෙන වේදනා දෙක. සැප හා දුක. හැබැයි එච්චර තේරුමක් නැති වේදනාවේ ස්වરૂපයක් තියෙනවා. හැදෙන ආකාරය නෙවෙයි මේ. වේදනාවේ ස්වરૂපයක්. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ වේදනාවේ ස්වરૂප කියලා මතක තියාගන්න. ඒ වගේම වේදනාව ඇති වෙන දොරටු අපිට 6ක් තියෙනවා. වේදනාවේ ස්වરૂප 3ක් තියෙනවා. එහෙමනම් චක්කු සම්පස්සජා වේදනා ඇහැට රූපයක් පේනකොට සැබවින්ම වේදනා වර්ග 3ක් තියෙනවා. එයි ඇහැට පේන රූපය ප්‍රියමනාප වුණොත් සුඛ වේදනාව. ඇහැට පේන රූපය
ඒ පුජ්‍යලයාට අප්‍රිය වුණොත් දුක් වේදනා. ඇහැට පේන රූපය ප්‍රියමනාපත් නැති අප්‍රියත් නැති දෙයක් වුණොත් අදුක්ඛම සුඛ වේදනා. එහෙනම් චක්කු සම්පස්සජා වේදනාව සුඛ වේදනාව වශයෙන් හා දුක්ඛ වේදනාව වශයෙන් හා අදුක්ඛම සුඛ වේදනාව වශයෙන් තුන් ආකාරයක් වෙනවා. එහෙමනම් සෝත සම්පස්සජා වේදනාවත් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා වශයෙන් තුන් ආකාරයයි. ඔහොම උපත් ඉන්ද්‍රිය හයෙන්ම ගත්තොත් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනාව 18 ආකාරයක් එනවා. තව මේකේ වේදනාව ගැන ධර්මයේ පැහැදිලි කරපු ටික ප්‍රමාණවත් නැහැ. ඔයිටත් වැඩිය වේදනාව ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. දැන් මං කියවනේ 18 ආකාරය. එයා වේදනාව උපදින ස්ථාන වශයෙන් 6යි. 6 ආකාරයයි. ඒක ස්ථානයක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් 3 ආකාරයකට බෙදෙන්න පුළුවන්. එතකොට 6 3න් වැඩි කරපුවම 18 ආකාරයි. තව ප්‍රශ්නයක් තියෙනවා. වලදහමේ මේ විදිහට පැහැදිලි කරනකොට වේදනාව අභිධර්මයේදී පැහැදිලි කරන විදිහ නෙමෙයි මේ සූත්‍ර වලින් කරන්නේ. ඒකින්ද මේවා පටලවා ගන්න අය නිකම්ම අමාරුවට. ඒකින්ද මේ වේදනාව ගැන සතිපට්ඨානෙ විස්තර කරන විදිහ අපි වැදගත් වෙන්නේ. මොකද හේතුව භාවනාව එක්ක සම්බන්ධ වෙන්නේ සතිපට්ඨාන භාවනාව තුළ වේදනාව විස්තර කරපු ආකාරයයි. ඒක වළංගුයි හැබැයි හේතුඵල ධාමයේ විස්තර කරපු ආකාරයට. නමුත් හේතුඵල ධාමයේ විස්තර කරන්නේ වේදනාව උපදින ආකාර 6 විතරයි. වේදනාවේ ස්වરૂප 3 විස්තර වෙන්නේ නැහැ. ඒක මොකද එච්චර සරල නිසා වෙන්නේ. මොකද වේදනාවේ ස්වરૂප 3 හේතුඵල ධාමයක් ඉගෙන ගන්න ඕනේ නැහැ කාටවත්. මිනිස්සෙක් කියලා ඉපදුනාම ඔක දෙකක් තේරෙනවා. සුඛ වේදනාවයි දුක්ඛ වේදනාව. අදුක්ඛම සුඛ වේදනාව තේරෙනවා. ඒක මූසල ස්වરૂපයක් තියෙන මිනිස්සයාට. ඒකට කැමති නෑ කොහොමවත්. තියාගන්න නැතුව කොහොම හරි සුඛ වේදනාව ලබා ගන්න උත්සාහයක මිනිස්සයා හැම වෙලේම ක්‍රියාකාරී වෙනවා. අදුක්ඛම සුඛ වේදනාවේ වටිනාකමක් තේරෙන්න මිනිසෙකුට ශක්තියක් නැහැ. නිකන් මොනවා හරි ඉගෙන ගත්තා ගතෙක් වුණා කියලා ශක්තියක් ඉන්නෙත් නැහැ. මේ මිනිස්සයා ජීවත් වෙලා ළමා කාලේ ගත කරා වැඩි හිටි වුණා වයස ගියා පරිණත වුණා කියන එක ගුණයක් නෙමෙයි අදුක්ඛම සුඛ වේදනාව මිනිසෙකුට අවබෝධ වෙන්නේ. නමුත් අදුක්ඛම සුඛ වේදනාවේ වටිනාකමක් තේරුම් ගත්ත සත්‍යයේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ රූපාවචර 4 වෙනි ධානයෙන් ඉහළ ඉන්න අරූපාවචර මට්ටමේ ඉන්න බ්‍රහ්ම මනසක් සහිත සත්‍යයන්ට. ඒගොල්ලන්ට නම් පුළුවන් අදුක්ඛම සුඛ වේදනාව වටින දෙයක් කියලා තේරුම් ගන්න. අනික් කාටවත් නම් මේක බෑ. ඒක නිසා මේවා නිකන් ඉගෙනගෙන ශාස්ත්‍රීය මට්ටමින් පළක් ගන්න බැරි තත්ත්ව තියෙනවා. මොකද ඉගෙන ගන්නේ මිනිස්සයා. මිනිසයාට මනුස්ස කමට ගැලපෙන රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් පිටපණින්න බෑ මිනිසයාට. වේදනාවෙන් නම් මේ අදුක්කම සුඛ වේදනාව වටින දෙයක් කියලා මනුස්ස රාමුව තුල නෑ. සසමනුස්ස. ඒක බ්‍රහ්ම. හැබැයි රූපාවචර පළවෙනි ධානය මට්ටමේ ඉන්න බ්‍රහ්මයාට අදුක්කම සුඛ වේදනාව මූසලයි. වටින්නේ. උපේක්ඛා වේදනාව මූසලයි. අදුක්කම සුඛ වේදනාවට කියන නමක් තමයි උපේක්ඛා කියන්නේ. එතකොට දෙවෙනි ධානයේ ඉන්නකොටත් ඒ විදිහමයි මූසලයි. තුන්වෙනි ධානයට ගියත් මූසලයි. එතකොට ඒ රූපාවචර ධාන පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන මට්ටම මනුස්ස මට්ටම ඉක්මවපු තැන. එතෙන්ටත් එක මූසල නම් හතරවෙනි ධාන මට්ටමේදී හැබැයි වටින දෙයක් වෙනවා. නැත්නම් ඒ ධානය ලබා ගන්න බෑ. ඉතින් ඉන්නේ එවැනි මට්ටමක ඉන්න සත්‍යයකට මේ උපේක්ඛා වේදනාව වටින දෙයක් වෙනවා මිසක් මම හඳුනන දෙයක් මම කැමති දෙයක් උපේක්ඛා වේදනාව කියලා කවුරු හරි කියනවා නම් ඒක නොදැනුවත්කමෙන් කියන දෙයක් මනුස්සකමට ගැලපෙන දෙයක් නෙමෙයි. නොදන්න කමකින් කරන දෙයක්. මොකද එච්චරට අපිට මේ අදුක්කම සුඛ වේදනාව අපි අකමැති වේදනාව. අපි කැමති සුඛ වේදනාව.
ඒක ලබා ගන්න ගිහින් ලැබෙන්නේ දුක් වේදනා. දුක් වේදනාවට අකමැති. නමුත් දුක් වේදනාව තමයි උරුම වෙන්නේ. මේ දුක කියන එකේ මූලික ස්වરૂපයේ තියෙන දුක් වේදනාව තුලයි. ඒ විදිහට ඉස්සරහට ධර්මයේ ඉගෙන ගන්නකොට ඒවා පැහැදිලි කරගෙන ගියේ තරමට Tamanට වාසියක් වෙනවා. භාවනා කරනකොට භාවනාවේ දියුණුව මනින්ද මේ වේදනාව ගැන පරිණත වීමක් ධර්මානුකූලව ඉගෙන ගැනීමක් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මුලාවකටපත් වෙන්න පුළුවන්. මොකද මේ අදුක්කම සුඛ වේදනාව මූසලයි. කාටද? මිනිස්යාට. දැන් එහෙමනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා තව. දැන් වේදනාව 18 ආකාරයකට අපිට විග්‍රහ කරගන්න පුළුවන් වුණා. වේදනාව හටගන්න ආකාර 6යි, වේදනාවේ ස්වરૂප 3යි. තව තියෙනවා කාරණා කීපයක්. එකක් තමයි සාමිෂ වේදනා. නිරාමිෂ වේදනා. මේ විග්‍රහයක් දැනගන්න ඕනේ. ධර්මානුකූලව මොන වගේ වේදනාවද සාමිෂ වේදනා කියලා කියන්නේ? මොන වගේ වේදනාවටද නිරාමිෂ වේදනා කියලා කියන්නේ? දැන් සාමිෂ වේදනා විදිහට එන්න පුළුවන්. ඔය චක්කු සම්පස්සජා වේදනාව සාමිෂ වෙන්නත් පුළුවන්, නිරාමිෂ වෙන්නත් පුළුවන්. හැබැයි සංසාරගත සත්‍යයකට නම් නිරාමිෂ තත්ත්වයක චක්කු සම්පස්සජා වේදනාවක් ලැබෙන්නේ. සාමිෂ නම් ලැබෙන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට නම් චක්කු සම්පස්සජා වේදනා හැම එකක්ම නිරාමිෂම තමයි. ඔන්න දෙකේ වෙනස. රහතන් වහන්සේගේ ඇහෙන් රූපයක් දැක්කම හටගන්නේ වේදනාව සුඛ වේදනාව තියෙන්නත් පුළුවන්, දුක්ඛ වේදනාව තියෙන්නත් පුළුවන්, අදුක්ඛම සුඛ වේදනාව තියෙන්නත් පුළුවන්. නමුත් මේ සෑම වේදනාවක් නිරාමිෂයි, සාමිෂ නෙවෙයි. අපිට එහෙම නෙවෙයි. අපිට ඇහැට රූපයක් පෙනුනම ඇති වෙන කිසිම වේදනාවක් නිරාමිෂ වෙන්න බෑ. සාමිෂමයි. ඔන්න දෙකේ වෙනස. නිරාමිෂ වේදනා අහම්බෙන් හටගන්න පුළුවන්. ඒ හටගන්නේ ඒක රහතන් වහන්සේගේ ක්‍රමයකට නෙවෙයි හටගන්නේ. වෙනත් ක්‍රමයකට. ඒක විස්තර කරගන්නේ කොහොමද? එහෙනම් සාමිෂ නිරාමිෂ කියලා මේ දෙවර්ගයකට වෙන් කරේ බුදුහාමුදුරුවෝ ධර්මයේදී වේදනාව මොන පදනමක් මතද කියලා ශ්‍රාවකයා ඉගෙන ගන්න. දැන් වේදනාව ධම්මයක්. ධම්ම කියන්නේ සිත තුළ හටගත්තු දෙයක්. සිත හට ගන්න ක්‍රම 6ක් තියෙන හින්දා වේදනාව හට ගන්න ක්‍රම 6ක්. මොනේ චක්කුසෝත ගාන ජීවා කාය. එන මේ විඥාන 6. එහෙනම් වේදනාව හට ගන්න ක්‍රමත් 6ක් තියෙනවා. දැන් සිතක් තුළ වේදනාවක් හට ගන්න අවස්ථාවේ පංච නීවරණ වලින් එකක් හෝ සක්‍රීය නම් ඒ වේදනාව සාමිෂයි, නිරාමිෂ නෙවෙයි. ඔන්න සාමිෂ නිරාමිෂ ભેදිය ඇති වෙන ක්‍රමය. දැන් සාමිෂ වේදනා හට ගන්නවා කියන්නේ වේදනාව හටගන්නේ සිතේ නීවරණ ධම්ම එකක් හෝ අන්තර්ගතයි. එක වර්ගකට නීවරණ ධර්ම එකයි හටගන්නේ ඕනම සිතක. ඒ කියන්නේ අපි දන්නවා නීවරණ කියන්නේ ධම්ම. පංච නීවරණ. දැන් අභිධර්මයේ කියනකොට නීවරණ 6ක් කියනවා. ඒකයි මේ පටලව ගන්න නැතුව යන්න කියන්නේ. සතිපට්ඨානෙ එහෙම නෙමෙයි නීවරණ 5 ගැන විස්තර වෙන්නේ. ඒක නිසානේ දැන් අපි පැහැදිලි කරන්නේ සූත්‍ර පිටකයෙන් තියෙන දේවල් අනුව. ඒ අභිධර්මයේ වැරදි කියන එක නෙමෙයි. ඒ පැහැදිලි කරපු පරියායයි තියෙන්නේ. ඒ පරියායක් එක්ක අපිට ප්‍රායෝගිකව මේ ටික ගෙනියන්න බෑ. මේක නිසාවෙන් හැම වෙලේම තමන් වටලව ගන්න නැතුව දන්නේ පරියායෙන් ඉගෙන ගත්ත දේ හරහා හිතන්න පුරුදු වෙන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් හරියටම හැම දෙයක්ම ඉගෙන ගන්න. ඒකත් කාරණේ. මේ දෙකම බුදුහාමුදුරු දේශනා කළා. දැන් කොහොම හරි සාමිෂ වේදනාවක් කියන එක එහෙනම් හට ගන්නකොට ඒ සිත තුළ කාම ඡන්දය එක වේදනාවක් හටගන්නේ සිත තුළ තියෙන වේදනාව සාමිෂ වේදනාව.
කාමච්ඡන්දයක ඇත්තටම ඇති වෙන වේදනාවේ ස්වરૂපය නම් සුඛ වේදනාව. කාමච්ඡන්දයක දුක් වේදනාව හටගන්නේ. කවදාම හටගන්නේ. ඒක ධම්ම නියාමය. ධම්ම නියාම කියන්නේ ඒවා. ධම්ම හැසිරෙන ආකාරය. එහෙනම් කාමච්ඡන්දයක චක්කු විඥාණයෙන් ඇති වෙන්න පුළුවන් වේදනාව සුඛ වේදනාව. එතකොට ඇහැ පින වෙනවා කියලා ධර්මයේ කියනවා. ඇහෙන් ඇති වෙන සිතක, පෙනීම යටතෙන් පහළ වෙන සිතක කාමච්ඡන්දය හටගත්තොත් ඒක ඇහැ පිනවීම. එතන වේදනාව සුඛ වේදනාව. ඇහෙන සද්දයක කාමච්ඡන්දය දුනොත් ඒකෙන් කන පින වෙනවා. ඒ වේදනාව සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව සාමිසයි. මොකද සාමිස උනේ නීවරණ එකක් එක්ක ගනුදෙනු කරපු හින්දා. කාමච්ඡන්දේ නීවරණ. එහෙනම් කාමච්ඡන්දේ එක්ක මේ ඉන්ද්‍රිය හයෙම කාමච්ඡන්දය බලගත වෙලා ඒකේ යටතේ වේදනාවක් හටගන්න පුළුවන්. ඒ වේදනා හැම එකක්ම ධම්ම නියාමයට අනුව සුඛ වේදනා. ඊළඟට ව්‍යාපාදයේ යටතේ ඇහෙන් ඇති වෙන අරමුණ තුලත් වේදනාව හට ගන්න පුළුවන්. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියන උපතින්ද්‍රිය 6 තුලින්ම හට ගන්න පුළුවන්. ව්‍යාපාදයේ එක්ක වේදනාව. ව්‍යාපාදයේ එක්ක හටගන්නේ වේදනාව කවදාවත් සුඛ වේදනාව වෙන්නේ නැහැ. ඒකත් ධම්ම නියාමය. ඒ නියාමයට අනුව එතන තියෙන දුක් වේදනාව පමණයි. ඒ කියන්නේ ඇලීම කියන තැන තියෙන කාමච්ඡන්දය, ගැටීම කියන තැන තියෙන ව්‍යාපාදය. එන ඇලීම එක්ක ඇති වෙන සියලුම වේදනා සුඛ වේදනා, ගැටීම එක්ක ඇති වෙන සියලුම වේදනා දුක් වේදනා. ඒ සියලුම වේදනා තවත් විදිහකින් හඳුන්වන්න පුළුවන්. ඇලීම ගැටීම යටතේ සිදුවෙන වේදනා සාමිස වේදනා. ඒ නීවරණ එකක් හෝ තියෙනවා. දැන් ওই විදිහට ගත්තම ඇහෙන් ඇති වෙන අරමුණ තුල වේදනාවක් හටගන්න පුළුවන්. තීන මිද්දේ කියන ධම්මයේ එක ගනුදෙනු කරමින්. කාමච්ඡන්දේ නෙමෙයි, ව්‍යාපාදේ නෙමෙයි, තීන මිද්දේ. මොකද මේ නීවරණ පහ එක සැරේ එක සිතක හටගන්නේ. ඒක ධම්ම නියාමය. වරකට එකයි. එහෙනම් තීන මිද්දේ අරහත් චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය හයෙන් ඇති වෙන සිත් තුළ තීන මිද්දේ එක්ක වේදනාවක් හට ගන්න පුළුවන්. ඒක සාමිසයි. නිරාමිස නෙමෙයි. මොකද තීන මිද්දේ නීවරණයේ එක්ක ගනුදෙනු කරන නිසා. එයා එක්ක එකට උපදින නිසා. ඒ වේදනාව හැබැයි සුඛ වේදනාවක් නෙමෙයි. තීන මිද්දේ එක්ක හටගන්නේ වේදනාව කවදාවත් සුඛ වේදනාවක් වෙන්නේ නැහැ. තීන මිද්දේ එක්ක හටගන්නේ වේදනාව බොහෝ විට දුක් වේදනාවක් නෙමෙයි. පුරුද්දෙන් ඇති කරගන්න ඕන දුක් වේදනාවයි. තීන මිද්දේ කියන නීවරණේ එක්ක හටගන්නේ වේදනාව බහුතරයක්ම ඇති වෙන්නේ මූසල ගණයට අයිති අපිට පේන්න බැරි උපේක්ඛා වේදනාව එක්ක. එහෙනම් තුන්වෙනි නීවරණය තීන මිද්දේයි. තීන මිද්දේ ඇහැට පේන අරමුණක ඇති වුණත් ඒක මූසල ස්වરૂපයක් තියෙනවා. උපේක්ඛා වේදනාව. කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඇති වුණාම එහෙම වෙනවා. ඒ වගේම උද්ධච්ච කුක්කුච්චය කියන නොසන්සුන් භාවය. මේ නොසන්සුන් භාවය කියන්නේ නිකම්ම නිකන් ඒවා මේව මතක් වෙන එකම නෙමෙයි. උද්ධච්ච කුක්කුච්චය මොන වගේද කියලා මීට පෙර දේශනාවලදී අපි පැහැදිලි කරලා දුන්නා. බුදුහාමුදුරුවෝ මේ නීවරණ පහට උපමා දීලා තියෙනවා. ඒවා බලන්න. ඒ උද්ධච්ච කුක්කුච්චයට උපමා කරලා තින්නේ වහල් කමට උපමා කරලා. එන මේ නොසන්සුන් වෙනවනේ විතරක් නෙවෙයි මෙතන වෙන්නේ. වහලෙක්ගේ දින නොසන්සුන්කම. වහලෙක්ගේ නොසන්සුන්කම රඳාපවතින්නේ මොන රාමුවක් තුලද? වහල් කම කියන රාමුව තුලයි. එයාගේ නොසන්සුන් වෙන්නේ වහල් කමෙන් නිදහස් වෙන්න. නිවහල් වෙන්නයි නොසන්සුන් වෙන්නේ. එහෙනම් මේ උද්ධච්ච කුක්කුච්චය කියන නීවරණයත්
වහලෙකුට සමාන කරා කියන්නේ මේ අහන බණේ වහලෙක් වෙනවා නම් එතන තියෙන්නේ උද්දච්ච කුක්කුච්චයයි. ඒ කියන්නේ මොනවා හරි විෂය කරුණක් මොනවා හරි දෙයක් ගැන වහල් වෙන්න ස්වરૂපයකටපත් වෙන්න එක අපිට මූසලයි. ඒ මූසලකම තමයි උද්දච්ච කුක්කුච්චය කියන්නේ. නැත්තම් නිකන් නොසන්සුන් කියන තනි අර්ථයට ගන්න ගත්තොත් ධර්මයේ වර්ධි. මේ නීවරණ ස්වરૂපය. කොහොම හරි උද්දච්ච කුක්කුච්චයත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කියන මේ ඉන්ද්‍රිය හරහා අරමුණක් ඇවිදilla හටගන්නේ සිතක් තුළ උද්දච්ච කුක්කුච්චයේ එක්ක වේදනාවක් ආවොත් ඒ වේදනාව බොහෝ විට අර උපේක්ඛා සහගත වේදනාවක් නැත්නම් දුක්ඛ සහගත වේදනාවක්. බොහෝ විට කිව්වේ දුක්ඛ සහගත වෙන්නේ Tamante ඒක නැවත වහල් භාවයේ වැඩි වෙලා වෙන ප්‍රශ්නයක්. ඊට කලින් අපි වහල් භාවයෙන් අහක් කරගන්න උත්සාහයක් ගන්න. උද්දච්ච කුක්කුච්චේ ක්‍රියාකාරීත්වය අපි ඉන්න කැමති නෑ. මොකද මූසලයි. ඒ කියන්නේ වහලෙක් නිවහල් වෙන්න හදන කොච්චර හැම උත්සාහයක්ම ගන්න. ඒ වගේ උද්දච්ච කුක්කුච්චයේ තුල අපිට දවස් ගණන්, පැය ගණන්, මාස ගණන් ඉන්න බෑ. වහා මේකෙන් අහක් වෙන්න අපි මොකක් හරි කාමච්ඡන්දය හෝ ව්‍යාපාදේ බාර ගන්න. ඒක තමයි බොහෝ විට වෙන්නේ. කුසල ඡන්දේ වගේ දේවල් ගන්න පුළුවන්. ඒක తాවකාලික වෙන්නේ. කොහොම හරි කමක් නැහැ. උද්දච්ච කුක්කුච්චේ එක්කත් වේදනාවක් එනවා. ඒක බොහෝ විට එන්නේ උපේක්ඛා වේදනාවක් විදිහට. ඒ ධම්මනිය. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය කියන එකත් අර උපමා ඉගෙන ගන්න. මොකද වෙලාව නෙමෙයි අපිට ඒව පැහැදිලි කරන්න. එතකොට විචිකිච්ඡාවේ එක්ක හටගන්න වේදනාවත් වේදනාවේ ස්වરૂපය උපේක්ඛා. එහෙනම් දැන් බලන්න. සාමිස වේදනා වර්ග තුනකින් එනවා. සාමිස සුඛ, සාමිස දුක, සාමිස උපේක්ඛා. එතකොට සාමිස වේදනාවල සුඛ වේදනාව කාමච්ඡන්දයේ එක්ක ගනුදෙනු යටතේ ඉන්නේ. සාමිස දුක්ඛ වේදනාව ව්‍යාපාදයේ යටතේ ගොඩක් වෙලාවට ඉන්නේ. හැම විටම. සමහර විට අනික නීවරණ එක්ක සුළුවෙන් ඉන්න පුළුවන්. නමුත් සාමිස අදුක්ඛම සුඛ වේදනාව නීවරණ තුනක යටතේ හැසිරෙනවා. මොනවද? තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් වේදනා වර්ග අර ඉස්සෙල්ලාම කිව්වා. වේදනාව ඇති වෙන ක්‍රම 6ක් තියෙනවා. චක්කු සම්පස්සය, සෝත සම්පස්සය ආදී වශයෙන්. ඒ 6 සාමිස සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා තුනෙන් වැඩි කරපොත් 18ක් වෙනවා. තව නිරාමිෂ වශයෙන්ොත් මේ වේදනාට කියනවා. නිරාමිෂ කියන්නේ නීවරණ එක්ක ගනුදෙනුවකින් තොරව කියන එකයි. මේක කාමාවචර කුසලයේ තුල දකින්න තියෙනවා. නමුත් ශනිකෝ නැති වෙනවා. රූපාවචර කුසලයේ තුල මේක විද්‍යාමාන වෙනවා. නිරාමිෂ වේදනා හැම විටම රූපාවචර කුසලයේ තුල තියෙන වේදනා නිරාමිෂයි. ඔන්න නිරාමිෂ වේදනාව හම්බ වෙන මුල් අවස්ථාව. එන ආලාර කාලා මේ නිරාමිෂ වේදනා හඳුනගෙන තමයි සංසාර විමුක්තිය ලැබුවා කියලා විශ්වාස කරේ. නිරාමිෂ අදුක්කම සුඛ වේදනාව ලබාගෙන. අරූපාවචර ධානවලත් තියෙනවා. නිරාමිෂයි. නිරාමිෂ කියන එකේ තේරුම පංච නීවරණ නැහැ. යටපත් වෙච්ච තැනක හටගන්නේ වේදනාව. නමුත් රූපාවචර වේදනා හටගන්න එක ස්පර්ශයයි තියෙන්නේ. ඒ මනෝ සම්පස්සේ පමණයි. රූපාවචර වෙනකොට ස්පර්ශ පහක් කැන්සල් වෙලා අවසන් වෙලා. මොනවද? චක්කු සම්පස්සේ නෑ, සෝත සම්පස්සේ නෑ, ජීවා සම්පස්සේ නෑ, කාන සම්පස්සේ නෑ, කාය සම්පස්සේ නෑ. එහෙනම් අර පංච ඉන්ද්‍රිය තුල ස්පර්ශය අතුරු දහන් වෙච්ච තැනක තමයි රූපාවචරය තියෙන්නේ. එහෙනම් රූපාවචරයේ මනෝ සම්පස්ස වේදනාවට අයිති. ඒකේ තියෙන්න පුළුවන් වේදනා වර්ග රූපාවචරයේදී නිරාමිෂ වේදනා පමණයි. නීවරණ යටපත් වෙලා රූපාවචරය ලැබෙන්නේ. දැන් මනුස්සයෙක් කියලා ඉපදුනාම එහෙම වෙන්නේ. නීවරණ එක්ක ගනුදෙනු කරන වේදනාව තමයි තියෙන්නේ. ඒක නේ සාමිෂ වේදනා. දැන් එහෙමනම් රහතන් වහන්සේ ගත්තොත් රහතන් වහන්සේගේ ඇහැ තුලින්
ක්‍රියාත්මක වෙන්නේ සාමිස වේදනා නෙවෙයි. චක්කු සම්පස්සය නිරුද්ධ වෙලා වේදනා නිරුද්ධ වෙච්ච කෙනෙක් රහතන් වහන්සේ. නිරුද්ධ වුණා කියන්නේ එතන තියෙන වේදනා නිරාමිස සුඛ, නිරාමිස දුක, නිරාමිස දුක්ඛම සුඛ. මේ තුනම තියෙන්න පුළුවන්. රහත් ඵලයේදී හැබැයි තියෙන්නේ නිරාමිස දුක්ඛම සුඛ විතරයි. ධානලාභියෙකුට කවදාවත් නිරාමිස දුක් වේදනාව දකින්න හම්බෙන්නේ නැහැ. ඒක හඳුනන කෙනෙක් නෙවෙයි. නිරාමිස සුඛ වේදනාව හා නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව විතරයි සමත භාවනාවෙන් සමත සමාධියෙන් ඉහළට යන්න ලැබෙන්නේ. අවසානයේදී නිරාමිස සුඛ වේදනාව අතුරුදහන් වෙලා රූපාවචර හතරවෙනි ධානයෙන් එහාට ගියන අරූපාවචර තත්ත්වයේදී නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවට පමණක් සීමා වෙන වේදනා ස්වરૂපයක් තමයි තියෙන්නේ. රහතන් වහන්සේගේ එහෙමනේ. ඇහෙන් එන අරමුණේ නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක් වේදනාව, නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව කියන තුනම හඳා පවතින්න පුළුවන්. කනිනුත් එහෙමයි. දැන් ඇහෙන් නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව පවතින අවස්ථාවක් ධර්මයේදී වෙන විදියකට එක ශ්‍රාවකයෙකුට පමණක් බුදුහාමුදුරු දේශනා කරන අනික් ශ්‍රාවකයන්ට ඒක තේරෙන්නේ නැති නිසායි දාරුකීය තාපසතුමාට නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව ඇහෙන් ඇති වෙන තැන තියෙන්නේ දිත්තේ දික්ඨමන්තං කියන ගුණය. අන්න දිත්තේ දික්ඨමන්තං වයිසති කියන තැන සංසාර විමුක්තිය තියෙනවා කියලා දාරුකීය තාපසතුමාට කියනවා බුදුහාමුදුරු. ඒ කියන්නේ එයා ඊට කලින් මේක ලබලා තියෙනවා. නමුත් අවබෝධ කරගන්න බෑ. එයාට තේරෙන්නේ ඒ දෙයයි අර රූපාවචර තත්ත්වය අරූපාවචර පැටලවිල්ලක් තිබිලා තියෙනවා. නමුත් ලබලා තියෙන්නේ මේ ක්‍රමයට. එතන නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව ඇහෙන් එනකොට ඒ තන දිට්ඨිය දික්ඨමන්තම් භවිස්සති. ඒක ලේසියෙන් ශ්‍රාවකයෙකුට ගන්න බෑ. රහත් ඵලයේ තුලයි මේක තියෙන්නේ. නිකම් බොරුවට මේ Tamanටන් ලැබුණා කියලා එක ඒවට සංසන්දනය කරලා මුලාව වැටෙනවා කියන්නේ ධර්මයේ සර්පේක් කරගත්තා සමානයි. ධර්මයේ දන්නේ නැතුව සර්පේක් කරනවා. ඒ වගේම රහතන් වහන්සේගේ ඇහෙන සද්දයට නිරාමිස දුක්ඛම සුඛ වේදනාව තියෙන රහත් ඵලයේදී. ඒක තමයි අර සුත්තේ සුත්තමන්තම් භවිස්සති කියන තැන තියෙන වේදනාවේ ස්වરૂපය. සෝත සම්පස්සදා වේදනාව ගැනයි කියන්නේ. ඒකක් කියනවා එතන. ඒ වගේම මුතේ මුතමත්තම් භවිස්සති කියන්නේ මේ කාය විඥානේ, ඒ වගේම જીවහා විඥානේ, ගාන විඥානේ. කියන්නේ කාය සම්පස්සය, જીවහා සම්පස්සය, ඒ වගේම ගාන සම්පස්සය හරහා ඇති වෙන පොදු භාවයක් තියෙනවා මේ දොරටු තුනේ. මේ தത്വෙදී නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව තියෙනවා නම් ඒකත් නිවනයි. සංසාර විමුක්තිය. ඒ වගේම තව විඤ්ඤාතේ විඤ්ඤාත්මත්නම් භවිස්සති. ඒ කියන්නේ මනෝ සම්පස්සය හරහා නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව තියෙනවා නම් ඒක විඤ්ඤාතේ විඤ්ඤාත්මත්නම් භවිස්සති කියලා අපිට නෙවෙයි කිව්වේ දාරුකීය තාපසතුමාට. අපිට තේරෙන එකක් නෙවෙයි. හැබැයි රහතන් වහන්සේ වුණත් දැන් කාය විඥානේ කයෙන් එන අරමුණු එහෙනම් රහතන් වහන්සේට තියෙන්න ඕනේ. ඇහෙන් එන අරමුණක නම් රහතන් වහන්සේට තියෙන්නේ නිරාමිස සුඛ, නිරාමිස දුක, නිරාමිස දුක්ඛම සුඛ. කනෙන් එන අරමුණටත් එහෙමමයි. දිවෙන් එන අරමුණටත් එහෙමමයි. නාසයෙන් එන අරමුණටත් එහෙමමයි රහතන් වහන්සේට. මනසෙන් එන අරමුණට රහතන් වහන්සේගේ තියෙන්නේ හැම විටම නිරාමිස සුඛ, නිරාමිස දුක, නිරාමිස දුක්ඛම සුඛයි. නමුත් රහතන් වහන්සේගේ කයෙන් එන අරමුණේ තව තියෙනවා වේදනා ස්වરૂප. මෙන්න මේ වේදනාව කායික ඉන්ද්‍රියක ඉන්ද්‍රියකට විතරක් පොදු වෙච්ච වේදනාවක්. එහෙනම් කය අත්හැරලා අනිත් ඉන්ද්‍රිය පහෙන් එන අරමුණු වල තියෙනවා අපිට තියෙනවා ඔය තියෙන්නේ සාමිස සුඛ, සාමිස දුක, සාමිස අදුක්ඛම සුඛ කියන වේදනා. රහතන් වහන්සේට ඒක නිරාමිස වෙනවා. දැන් සෝවාන් වෙච්ච කෙනාට
සෝවාන් ඵලයේදී මේක නිර්ාමිෂ බවට හැරෙන්න පුළුවන්. ආයනේ ඵලේ නැති විට එයාට සාමිෂ වේදනායක ගනුදෙනු කරනවා. නිර්ාමිෂ විතරක් තියෙන්නේ. හැබැයි රහත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ කයෙන් එන අරමුණේ වේදනා ස්වરૂප තුන නෙමෙයි තියෙන්නේ. අර ඇහෙන් එන අරමුණේ තියෙන තුනයි. මොනවද? නීවරණ නැහැ. නීවරණ නැති එකටයි නිර්ාමිෂ කියන්නේ. නිර්ාමිෂ සුඛ, නිර්ාමිෂ දුක, නිර්ාමිෂ අදුක්ඛම සුඛ. රහතන් වහන්සේලා ඇහෙන් එන අරමුණේ තියෙන්නේ. කනෙන් එන අරමුණෙත් ඔහොමයි. දිවෙන් එන අරමුණෙත් කොහොමද? නාසයෙන් එන අරමුණෙත් ওই විදිහමයි. ඒ වගේම මනසෙන් එන අරමුණටත් ওই විදිහමයි. වේදනා වර්ග තුනයි තියෙන්නේ. නමුත් රහතන් වහන්සේට කයෙන් එන අරමුණේ වේදනා වර්ග 6ක් තියෙනවා. මොනවද? කායික දුක, කායික සුඛ, කායික දුක්ඛම සුඛ. රහතන් වහන්සේට රහත් වුණාට පස්සේ ඒක අලුතින් ආව නෙවෙයි. රහතන් වහන්සේ වෙන්නේ මිනිස්සෙක්. මනුස්ස උප්පත්තිය ලැබන ඕනම මිනිසෙකුට මේ කාය ඉන්ද්‍රිය හරහා වේදනා වර්ග 9කටපත් වෙන්න පුළුවන් පුහුණු තුලින්. ඒ කියන්නේ කායික දුක කියලා වෙනම වේදනාවක් ඔය අපිට ඔළුව ගැක්කුමයි කොන්ද ගැක්කුමයි ඒවා කියලා එන්න කායික රුදාවල් ටික කායික පිනවීම ටික නිකම් කායික සුඛ, කායික දුක, කායික අදුක්ඛම සුඛ විදිහට වර්ගීකරණය කරනවා. මේක රහතන් වහන්සේටත් පොදුයි. උදාහරණයක් විදිහට මිනිස්සෙකුට බඩගිනි දැනුනම කයට පීඩාවක් තියෙනවා. මේ පීඩාව රහතන් වහන්සේටත් තියෙනවා. බඩගිනි වුණොත්. පිපාසයේදී පීඩාවක් තියෙනවා. ඒ පීඩාව රහතන් වහන්සේටත් තියෙනවා. රහත් වුණා කියලා කායික දුක, කායික සුඛ, කායික දුක්ඛම සුඛයක් වෙන්නේ. නමුත් අපිට කායික සුඛ අල්ලගෙන, කායික දුක අල්ලගෙන, ඒ කියන්නේ සාමිෂ සුඛ වේදනාවට කායික අරමුණ හරවන්න පුළුවන්. ඒ කියන්නේ නීවරණ වල ග්‍රහණයකට අපි කායික පීඩාව, කාය පිනවීමය, කාය බැලීම මනුස්සත්වයේ තුල විද්‍යාමාන. ඒකින්ද අපි කායික අරමුණු වල කියනවා අපිටත් අයිති වේදනා වර්ග 6ක්. සාමාන්‍ය මිනිස්යන්ට මොනවද මේ 6? නිකම් කායික දුක, කායික සුඛ, කායික දුක්ඛම සුඛ. ඒ වගේම සාමිස නීවරණෙක් එකතු කරගත්තේ කායික සුඛ, කායික දුක, කායික දුක්ඛම සුඛ. ඒ කියන්නේ ඒකට කියනවා සාමිස වේදනා. එහෙනම් කාය ඉන්ද්‍රියෙන් මනුස්සත්වයේ තුල සාමිස වේදනා 3කුත් කායික වේදනා 3කුත් විද්‍යාමාන වෙනවා. ඇහැ තුල මේක නැහැ. ඇහැ තුල තියෙන්නේ අපිට සාමාන්‍ය මිනිසයාට සාමිස වේදනා 3ක් විතරයි. කන තුල තියෙන්නේ සාමිස වේදනා 3ක් විතරයි. රහතන් වහන්සේට රහත් වෙනකොට ඇහෙන් ඇති වෙන සාමිස වේදනා නිර්ාමිෂ කරනවා. රහත් ඵලයේදී. ඒ වගේම අනික් ඇහැ කන නාසය දිව මනස කියන ඔක්කොගෙම මේක සාමිස වේදනා නිර්ාමිෂ කරනවා. නමුත් අර උප්පත්තියෙන් රහතන් වහන්සේට මිනිසෙක් හින්දා ලැබිච්ච කායික වේදනා තුන නිර්ාමිෂ කරන්නේ. ඒකින්ද රහතන් වහන්සේට කායික පීඩාවක් විදිහට දැනෙනවා. කුසගින්නක් විදිහට දැනෙනවා. අපහසුතාවය දුකක් විදිහට දැනෙනවා. නමුත් එතන ඒ දුකින්ද නීවරණ කලවම් කරගෙන අකුසල් කරන්න තරම් බලගත වෙන්නේ නැහැ. අපිට එහෙම නැහැ. අපිට කායික පීඩාව තවත් අකුසලයක මුලයි. අපිට කාය පිනවීම තවත් අකුසලයක මුලයි. රහතන් වහන්සේට කුසල අකුසල් සිදුවීමක් වෙන්නේ. එහෙනම් කායික අරමුණේ වේදනා 9ක් තියෙනවා. 6 නෙවෙයි. අනික් අරමුණු වල අනික් ඉන්ද්‍රිය වල වේදනා 6ක් එක්ක ගනුදෙනු කරනවා කියලා මතක තියාගන්න. දැන් ඒක නිසාවෙන් අපි සතිපට්ඨානයේ වඩනකොට ඔය වේදනා 9ක් ගැන එහෙනම් කායික අරමුණේ වේදනාව ගැන වේදනානුපස්සනාව තියෙන්නේ. ඔය වේදනා 9 ගැන පැහැදිලි කරනවා.
ඔන්න වේදනානුපස්සන. ඒතර අවසාන රහතන් වහන්සේගේ මට්ටමේ තියෙන වේදනාව නිරාමිස දුක්ඛම සුඛ වේදනාව. මේක කායික අරමුණින් ගන්න පුළුවන්. හැබැයි කාය පීඩාවකටපත් වෙන්න බඩගිනි වේලාවක එහෙම නෙවෙයි ගන්න. පුහුණුව තුළ ලැබෙන්න පුළුවන්. තව දෙයක් දැනගන්න ඕනේ. කාට හරි කායික අදුක්ඛම සුඛ වේදනාව, නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව ලැබුණා කියලා රහත් වෙලා නැහැ. මොකද වේදනානුපස්සනාව වැඩිලා සම්පූර්ණ අවස්ථාවක් ඒක වුණාට චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවේ යම් කිසි කොටස් වැඩෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒකින්ද බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංසාර විමුක්තිය තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම වැඩිච්ච තැනකයි. ඒ කියන්නේ අර රහතන් වහන්සේගේ මට්ටමයි. නමුත් ශ්‍රාවකයා රහත් වෙන්නේ පස්සේ මුලින් වෙන්නේ මේකේ ටික ටික ඉස්සරහට යනවා. එහෙනම් සෝවාන් තත්ත්වයේදී ඔය අනුපස්සනා හතරම සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් ඒක ස්ථාවර නෑ. නැවත නැවත ලැබෙන්න පුළුවන් ඒක සෝවාන් ඵලයකින්. ලැබුණාට ආය අහිමි වෙනවා. රහතන් වහන්සේට අහිමි වෙන්නේ ඒක. එච්චරයි වෙනස. රහත් ඵලය කියන්නේ එහෙම එකක්. එහෙමනම් මේ අද පැහැදිලි කරපු දේශනාවත් තම තමන්ගේ භාවනාව දියුණු කරගන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි.